එක රැයින් මුදල් සියල්ලම සොයා සූපත් කිරීමට සූදානම් වූ අහිංසක දරුවා ජීවිතයෙන් සමුගනී. මනේජ් සංජයට වේදනාව දරාගත නොහැකි වෙයි. මෙන්න සිදු වූ කනගාටුදායක පුවත. පසුගියදා සමාජ මාධ්‍ය පුරාම දක්නට ලැබුණු කුඩා දරුවෙකුගේ අසනීපය සුව කිරීම සඳහා මනේජ් සංජය විසින් උපකාර ඉල්ලා වීඩියෝවක් නිකුත් කිරීමෙන් අනතුරුව පසුවදාම එම මුදල සම්පූර්ණයෙන්ම එකතු වී තිබුණා. ඉන්පසු එම දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉන්දියාවට යාමට නියමිතව තිබුණා. නමුත් ඉතා අවසනාවන්ත ලෙස එම දරුවා ඊයේ දින සමුගෙන තිබෙනවා. මේ පිළිබඳව මනේජ් සංජය දැඩි වේදනාවෙන් පවසන්නේ මෙවන් සංවේදී කතාවක්. පුතේ, ඔයාව බේරගන්න මුළු ලංකාවෙම ඉන්න නැන්දලා මාමලා එකතු වෙලා එක රැයකින් ඔයාගේ සැත්කමට ඕන සල්ලි ටික හොයලා දුන්නා. ඒත් පුතේ, ඔයාගේ අම්මා තාත්තා වෙනුවෙන් ඔයා හුස්ම ටික අල්ලගෙන ඉඳී කියලා අපි හැමෝම විශ්වාස කළා. ඔයාගේ සැත්කමට සියලු මුදල් එකතු වුණාම ඔයා ජීවත් වෙයි කියන සතුටට ඔයාගේ අම්මට තාත්තට ඇඬුන හැටි මම දැක්කා. පුළුවන් ඉක්මනට ඔයා හොඳ කරන්න ඉන්දියාවට ඉගිලෙන්න හැම දෙයක්ම එයාලා සූදානම් කරපු හැටි මට කිව්වා. සැත්කම කරන්න තිබුණේ ඔයාගේ අම්මගේ අක්මාවෙන් කොටසක් අරගෙන. ඒක සාර්ථක වෙන්න නම් අම්මට බර කිලෝ 5ක් අඩු කරගන්න කියලා තිබුණා. මේ ටිකේම ඔයාගේ අම්මා ඒකට මහන්සි වුණා දවස ගානෙම. ඒ ඔයා හුස්ම අල්ලගෙන ඉඳීවි කියලා අපි හැමෝම බලන් හිටියා. ඔයා hina වෙලා එනකන්. ඒත් ඔයා යන්නම ගිහින් මට හරිම දුකයි පුතේ. මීට කලින් මේ රෝගයේම තිබුණු පුංචි දරුවෝ 4 දෙනෙක් මම එකතු වෙලා මේ වගේ මුදල් සම්භාරයක් ඔබෙන් එකතු කරලා දීලා සුව කළා. මම හිතුවේ මේ දරුවා ජීවත් වෙයි කියලා. ඒත් එයාට පුංචිම කාලයක් තිබිලා තියෙන්නේ. මේ ලෝකෙ විසෙන කිසිම දරුවෙකුට මෙවන් අකල් විපත් මෙවන් රෝග නොවැළඳේවා. නිවන් සුව ලැබේවා පුතේ. යනුවෙන් මනේජ් සංජය ඉතා වේදනාවෙන් පවසනවා.